හයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් ඉන්නවද කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා කොණ්ඩය ගැන. මොකද අපි හැමෝම ගොඩක්ම කැමති ඒ වගේම ගොඩක් හොඳට පරිස්සම් කරන දෙයක් නේ අපේ කොණ්ඩය කියන්නේ. ඉතින් මේ කොණ්ඩේ ගැන කොණ්ඩේ වවා ගන්න පුළුවන් ක්‍රම ඒ වගේම කොණ්ඩේ වගේ යනවා නම් ඒක අවම කරගන්නේ කොහොමද අන්න ඒ දේවල් ගැන තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් ළමයි සල්ලි ගොඩාක් වියදම් කරන්න නැතුව ගොඩක් වියදම් වෙන දේවල් කරලා කොණ්ඩේට ඒ දේවල් නැතුව අපිට කරන්න පුළුවන් සරල ක්‍රම කීපයක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද අපිට කොණ්ඩය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කියලා. ඔව්. ඉතින් එහෙනම් අපි කතා කරමු කොහොමද කොණ්ඩේ වවා ගන්නේ කොණ්ඩේ යනවා නම් ඒ කොණ්ඩේ යන එක අවම කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. ඉතින් ළමයි අද මම මගේ එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මමත් පාවිච්චි කරා ගොඩක් එක්ස්පෙන්සිව් මිල අධික ෂැම්පු වර්ග හෙයා මාස්ක් ඔන්න ඔය වගේ දේවල් මමත් පාවිච්චි කරා. ඉතින් ඒ වුණාට මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ දේවල් වලින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒවා දේවල් වලින් ගොඩක් ඒවා පාවිච්චි කරද්දී මට ඉස්සරි ප්‍රශ්නකුත් ආවා. ඉතින් ඒ හින්දා මම මේ දේවල් වලින් පොඩ්ඩක් ඒ දේවල් වලින් ඈත් වෙලා ස්වභාවික දේවල් කරන්න යමු වුණා. ඉතින් මම හරියටම අවුරුද්දකට කලින් කොණ්ඩේ හරියට මෙන්න මේ ගානට කැපුවා. කොණ්ඩේ කැපුවා මොකද මට වැඩ කරගන්න හරි අමාරු හින්දා මම කොණ්ඩේ කැපුවා. ඉතින් ඊට පස්සේ උනාට ගොඩක් අයට කොණ්ඩේ කැපුවම පස්සේනේ කොණ්ඩේ වටිනාකම තේරෙන්නේ. ආයෙ අපිට කොණ්ඩේ වවා ගන්න ඕනේනේ හිතනවනේ. ඉතින් ඒකට මම අනුගමනය කරපු දේවල් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මම ඉක්මනින්ම සරලව කියන්නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේවල්. ඉතින් පළවෙනිම දේ තමයි ළමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ ස්කල්ප් එක මසාජ් කරන්න ඕනේමයි. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ස්කල්ප් එක මසාජ් කරන එක most important දෙයක්. කොණ්ඩේ වවා ගන්න ඕනේ නම් කොණ්ඩේ යන එක අවම කරගන්න ඕනේ නම්. ඉතින් මේ ස්කල්ප් එක මසාජ් කරද්දී ඔයාලට පුළුවන් පොල් තෙල්, එඬරු තෙල්, ඒ වගේම රෝස්මැරි ඔයිල් මෙන්න මේ දේවල් පාවිච්චි කරලා දවසට විනාඩි 5ක් අරගෙන හොඳට කොණ්ඩේ මසාජ් කරගන්න. මේක සතියට 3 පාරක් වගේ කරොත් එහෙම හොඳ ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ස්කල්ප් එක මසාජ් කරන එකේ වැදගත්ම දේ තමයි හොඳම ප්‍රතිඵල. ඒ කියන්නේ ඒක හොඳම දේ තමයි මේකෙන් blood circulation එක ගොඩක් හොඳින් වෙනවා. එතකොට කොණ්ඩේ strong වෙනවා. හොඳට grow වෙනවා. ඉතින් ඒක ගොඩාක් වැදගත් දෙයක් ළමයි. ඒ වගේම තමයි දෙවනි කාරණාවට ගොඩක් අය මාත් එක්ක එකඟ වෙයිද දන්නේ. ඒ වුණාට ඔයා නිතරම දවස් ගානෙම කොණ්ඩේ වොෂ් කරන කෙනෙක් නම් ඒකෙන් කොණ්ඩය කියන්නේ කොණ්ඩේ තියෙන අර නැචරල් ඔයිල් එක අයින් වෙලා කොණ්ඩේ ඩ්‍රයි වෙන්න බලනවා. එතකොට කොණ්ඩේ ගැලවී යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හින්දා ගොඩක්ම හොඳයි සතියට දවස් 4ක් වගේ කොණ්ඩේ වොෂ් කරනවා නම් කොණ්ඩේ යන්න නැතුව යන්න නැති එක පාලනය කරගන්න පුළුවන්. ඉතින් සමහරු කියනවා නාන්න නැතුව ඉන්න කියලාද කියන්නේ කියලා. නාන්න ඕනේ, වොෂ් කරන්න ඕනේ උනාට මොක නිතරම මේකෙන් දවස් ගානෙම කොණ්ඩේ හේදුවොත් එහෙම කොණ්ඩේ යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඊළඟට කියන්නේ තුන්වෙනි කාරණාව තමයි ළමයි ගොඩක් අය කොණ්ඩෙට අධික හීට් එකක් ඒ කියන්නේ කොණ්ඩේ ඩ්‍රයර් කරනවා. ගොඩක් අය කියන්නේ නිතරම එළියට යනකොට උනත් කොණ්ඩේ අර මැෂින්ස් වලින් කර්ල් කරනවා, ස්ට්‍රේට් කරනවා. ඉතින් එහෙම වුණොත් එහෙම කොණ්ඩේට අර හීට් එක සාමාන්‍යයෙන් එහෙම හීට් කරොත් එහෙම කොණ්ඩේට වෙන්න තියෙන බලපෑම ඉතාමත් වැඩි. ඒ හින්දා නිතරම කොණ්ඩේ ඩ්‍රයර් කරනවා නම් ඔයාලා පුළුවන් නම් නැචරලි ඩ්‍රයර් කරන ක්‍රම බලන්න. ඉතින් එතකොට මේ ගොඩක් දුරට අර කොණ්ඩේට වෙන්න තියෙන හානිය අවම වෙනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි නිතරම වතුර නිතරම කියන්නේ දවසට අවශ්‍ය වතුර ප්‍රමාණය අනිවාර්යෙන් අපි බොන්න ඕනේ. මොකද ඒ වතුර ප්‍රමාණය අපි බිව්වන් පස්සේ
ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා. ඇඟ හයිඩ්‍රේට් වෙනවා. ඉතින් ඇඟ හයිඩ්‍රේට් වුණාන් පස්සේ අපේ ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දේවල් ලැබුණාන් පස්සේ කොණ්ඩෙටත් ඔටෝමැටිකලි අපේ කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය ලැබිලා කොණ්ඩය යන එක අවම වෙලා කොණ්ඩය ග්‍රෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි බලමු ඊළඟ කාරණාව මොකක්ද කියලා. ඉතින් ඊළඟ කාරණාව තමයි ළමයි අපි අනිවාර්යයෙන්ම හෙල්දි දේවල් කන්න ඕනේ. මොන දේ කරත් වැඩක් නැහැ. අපි කන්නේ ජංක් ෆුඩ් නා. කොත්තු, රයිස් හැමදාම කනවා නම් එහෙම ඇඟට කිසිම පෝෂණයක් හම්බ වෙන්නේ නැහැනේ. අනිවාර්යයෙන්ම අපි කන්න ඕනේ පෝෂදායී දේවල්. ඉතින් ඒ දේවල් කනකොට අලිගැට peer, තව තියෙන්නේ කජු, නිවිති තියෙන පෝෂදායී ආහාර වේලක් අනිවාර්යයෙන්ම ඔයාගේ පෝෂ්‍යදායී ආහාර ඔයාගේ ආහාර වේලකට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් ගොඩක් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඔයාට කොණ්ඩ වවා ගන්න ඕන නම් කොණ්ඩ යන එක අඩු කරගන්න ඕනේ නම්. ඉතින් ඒ වගේම තමයි ළමයි ඔයාගේ මානසික ඒ කියන්නේ මෙන්ටල් ස්ට්‍රෙස් එක අඩු කරගන්න එකත් ගොඩක් වැදගත්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගොඩක් අයට කොණ්ඩෙන් තමයි එක පිට දාන්නේ. කොණ්ඩේ යනවා. කොණ්ඩේ වැවෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ මානසික සුවතාවය වෙනුවෙන් ඔයාට පුළුවන් එක්සර්සයිස් කරන්න, භාවනා කරන්න, ඔයා යෝග කරන කෙනෙක් නම් ඒ විදියට කරන්න. ඒ වගේම ඒ කියන්නේ මියුසික් එකක් මොන හරි සින්දුවක් අහන්න. ඔන්න ඔය වගේ දෙයක් කරන්න. මොකක් හරි ඔයා කැමති හොබි එකක් කරන්න. එතකොට ඔයාට අර මෙන්ටල් ස්ට්‍රෙස් එක කියන එක ඒ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් කරොත් එහෙම ඔයාගේ කොණ්ඩය ඒ වගේම කොණ්ඩයට විතරක් නෙමෙයි ඔයාගේ ස්කින් එකට පවා ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දේවල් කරනකොට ඔයාගේ කොණ්ඩේ ඔයා වැවැදි ට්‍රිම් කරන්න ඕනේ. චුට්ටක් අගිස්සෙන් අනිවාර්යයෙන්ම මාස 3කට පාරක් කපන්න ඕනේ. එතකොට අර කොණ්ඩේ අගිස්ස පැලිලා තියෙනවා නම් ඒක නැති වෙලා කොණ්ඩේ ලස්සනට දිගට වැවෙන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලා කරන්න ඕනේ. අද මම කතා කරේ කොණ්ඩේ දිගට ලස්සනට වවා ගන්න වගේම කොණ්ඩේ යන එක අවම කරගන්නේ කොහොමද කියලා ක්‍රම කීපයක් කතා කරේ. ඉතින් ඔයාලා මේත් එක්කම හොඳ ඒ කියන්නේ කිසිම අහිතකර දේවල් අඩංගු නැති හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරේ කොණ්ඩේ වවා ගන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බ වෙනකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.